ආයුබෝවන් මම අශෝක රණතුංග හිටපු පළාත් සභාවේ සභාපති අද අපි ඔබට කතා කරන්නේ තවත් වෙනස්ම කාරණයක් පිළිබඳව 2018 පළාත් සභාවට අප පත් වෙලා එනකොට පළාත් සභාව පැත්තකට දාලා තිබුණා අපහරණයට යොමු කරපු එහෙම නැත්නම් විදේශී කරන්න නැති කරලා තිබුණ ත්‍රිවිල් රථයක් ඒ වගේම 1965 දී අපේ පළාත් සභාවට හිටපු අමාත්‍ය ගදාස විද්‍යාරච්චි මානසින් ලබා දීපු ලෑන්ඩ් රෝවර් වර්ගයේ ජීප් රථයක් තිබුණා. ඒකත් සභාවේ පැත්තකට දාලා තිබුණේ ක්‍රියාකාරීත්වයෙන් තොරව ඒ ලෑන්ඩ් රෝවර් ජීප් රථයක් තිබුණේ. ඒක අයිති වෙලා තිබුණේ සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශයට. පස්සේ අපි තීරණය කළා මේ වාහන දෙක නැවත අලුත් වැඩිය කටයුතු කරලා මේ සභාවට නැවත ඒ වැඩ කටයුතු සඳහා යොදා ගන්න. ඉතින් මේකෙදී අපි බලාගෙන යනකොට මේක අපිට අලුත් වැඩිය කරන්න නම් අපි අපේ සභාවට මේක පැවරිලා තිබුණේ නැහැ. අප විසින් පළමුව සිදු කළේ මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශය යටතේ ලියාපදිංචි වී තිබුණ මෙම ලෑන්ඩ් රෝවර් ජීප් රථය හොරණ ප්‍රාදේශීය සභාවේ නමට ලියාපදිංචි කිරීමයි. මේ ලෑන්ඩ් රෝවර් රථය අලුත් වැඩියා කිරීමට අප විසින් සොයා බැලුවා. ඒ සොයා බැලීමේදී අපි දැනගත්තා මේක ඩිෆෙන්ඩර් රථයක් බවට නවීන ඩිෆෙන්ඩර් රථයක් බවට මේ ලෑන්ඩ් රෝවර් ජීප් රථය වෙනස් කරන්න පුළුවන් කියන කාරණය. ඒකෙදි අපිට ඊ ඇස්තමේන්තු උනේ ලක්ෂ 30ක් පමණ සම්පූර්ණ මුදල් ලක්ෂ 30ක් පමණ වුණා. ඒකෙන් අපි ලබා ගත්තා පළාත් සභා අමාත්‍යාංශයෙන් ලක්ෂ 20ක් ලබා ගත්තා. වරණ පළාත් සභාවෙන් ලක්ෂ 10ක් පමණයි අපිට වැය කරන්න සිදු වුණේ. ඉතින් මම හිතන්නේ අපි කණ්ඩායමක් හැටියට වරණ පළාත් සභාවේ මන්ත්‍රී මණ්ඩලය අපි කටයුතු කරලා මේ ජීප් රථය නැවත නවීන ඩිෆෙන්ඩර් රථයක් බවට පත් කිරීමට අපිට අවස්ථාව උදා වුණා. ඉතින් ඒකෙදී අපේ මන්ත්‍රීවරු මේක විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ අජිත් බැද්දගේ ගරු මන්ත්‍රීතුමා හිටපු මන්ත්‍රීතුමා මේ වෙනුවෙන් සෑහෙන මහන්සියක් ගත්තා මේ කටයුතු කරන්න. ඒ වගේම අපි ත්‍රිවිල් රථයටත් මේ කටයුත්තව කළා. මේ පිළිවෙත් හොයා බලලා මොරගහින් ප්‍රදේශයේ ඉන්න මොටර් කාර්මික ඒ ආයතනයකට මේක බාර දුන්නා. ඉතින් මම හිතන්නේ ඒ ආයතනෙන් ඉතාමත් සාධාරණ මුදලකට අපිට ගියේ 1,35,000ක් වගේ මුදලක් මේ ත්‍රිවිල් එක හදන්න ගියේ විදේශයට දාන්න තිබුණ ත්‍රිවිල් රථය අපිට පුළුවන් වුණා 1,35,000කට පමණ මුදලකින් සභාවට ලබා ගන්න. ඉතින් මම හිතන්නේ අපිට මේ දෙකටම ගියේ ලක්ෂ 11,35,000යි. ඉතින් අද වෙනකොට මේ රථ දෙක රාජ්‍ය සභාවේ ක්‍රියාත්මක වෙනවා. ත්‍රිවිල් රථයක් ඩිෆෙන්ඩර් ලෑන්ඩ් රෝවර් ඩිෆෙන්ඩර් වගේ කරන ලද නැවත වෙනස් කරන ලද ලෑන්ඩ් රෝවර් රථය අද වෙනකොට මොන ප්‍රාදේශීය සභාවට සේවය කරමින් තියෙනවා. ඉතින් ඒක අපි තීරණය කළේ ඒ ලෑන්ඩ් රෝවර් රථය ඩිෆෙන්ඩර් රථය බවට පත් වුණ ලෑන්ඩ් රෝවර් රථය අපි තීරණය කළා හොරණ ප්‍රාදේශීය සභාවේ සැලසුම් මාංශයට එක්කපයි ඒ සිටින තාක්ෂණික නිලධාරීන්ට සහ ඒ සිටින SW මහත්මයාට මේ සංවර්ධන කටයුතු වලදී මේ රථය පාවිච්චි කරන්න තමයි අපි තීරණය කළේ. පළාත් සභාවේ කටයුතු වලදී මේ ලෑන්ඩ් රෝවර් රථය ඩිෆෙන්ඩර් එක රථයක් බවට පත් කරේ අපේ ප්‍රදේශයේම කාර්මිකයෙක් උඩුව ප්‍රදේශයේ ගරාජ් එක පවත්වාගෙන යන කාර්මිකයෙක් තමයි
රථය ඩිෆෙන්ඩර් රථයක් බවට පත් වුණේ. ඒකට නවීන ඩිෆෙන්ඩර් බොඩියක් සහ ඩිෆෙන්ඩර් එන්ජිමක් මේ සියල්ල නැවත යොදවලා අලුත්ම ඩිෆෙන්ඩර් රථයක් බවට ඒක පත් කළා. අද ඒක විශාල වටිනාකමකින් යුක්ත රථයක් වෙනවා. නවීන විදිහට ඒක තියෙනවා. ඒක අපිට කාලයක් වරුදු පාලි සභාවට තවත් වසර ගණනාවක් පිට ඒ රථය මේ කාර්මිකයන් විසින් හදලා දුන්නා. ඒ වගේම මොරගහන ප්‍රදේශයේ ත්‍රිවිල් රථය අලුත් වෙලියා කරපු ඒ ආයතනයේ හිමිකාර මහත්මයා ඒ ත්‍රිවිල් රථයක් තව වසර ගණනාවක් පාවිච්චි කරන්න පුළුවන් විදිහට හදලා දුන්නා. ඉතින් මේකෙදි අපේ මන්ත්‍රීතුමල් විශේෂයෙන් අජිත් බෙද්දගේ මන්ත්‍රීතුමා මේ කටයුත්තට ලොකු මහන්සියක් දුන්නා වගේම අනිකුත් මන්ත්‍රීවරුත් මේ කටයුත්තට සහයෝගය දුන්නා. ඒ වගේම රාජ්‍ය සභාවේ නිලධාරීන් ලොකු වෙහෙසක් ගත්තා මේ කටයුත්ත කරන්න. ඉතින් මේ රාජ්‍ය සභාවේ නිලධාරීන් සියලු දෙනාට අපේ ස්තුතිය මේ වෙලාවේදී පුද කරනවා. ස්තුතියි. 35 පළාත් පාලන මැතිවරණය සඳහා වරණ රාජ්‍ය සභාව වෙනුවෙන් අඹගෙඩිය ලකුණෙන් ස්වාධීන කණ්ඩායමක් ලෙස අපි දක්ෂ කණ්ඩායමක් මෙවර ඉදිරිපත් කරලා තියෙනවා. මේ කණ්ඩායමට හිටපු රාජ්‍ය සභා මන්ත්‍රීවරු 9 දෙනෙක්, ඒ වගේම දක්ෂ තරුණයෝ කණ්ඩායමක්, දක්ෂ කාන්තාවන් කණ්ඩායමක් ඉදිරිපත් කරලා තියෙනවා අපේ කණ්ඩායම වෙනුවෙන්. අපි මේ හොරණ ප්‍රාතිසභා ප්‍රදේශයේ සංවර්ධනය කරන්න වගේම මෙවැනි වැඩසටහන් ඉදිරිපත් කරන්න ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා ප්‍රතිපත්ති ප්‍රකාශයක් අපි ඉදිරියේදී ඉදිරිපත් කරනවා. ඔබ සියලු දෙනාම අඹ ගෙඩිය ලකුණින් ස්වාධීන කණ්ඩායම ජයග්‍රහණය කිරීම සඳහා ඔබගේ වටිනා ඡන්දය ලබා දෙන්න කියලා ඉතාමත් ගෞරවයෙන් ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.